හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් වෙල්කම් බැක්. ලොකු කාලයකට පස්සේ ඔන්න අද මං කතා කරන්න යන්නේ ඔයාලා එදා ඉදම්ම මගෙන් ඉල්ලපු මූවි එකක් ගැන. ඉතින් ඒ තමයි Sonic the Hedgehog 3 මූවි එක. ඉතින් මේ මූවි එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ Shadowගේ කතාව. ඒ කියන්නේ Shadowගේ ඔරිජින් ස්ටෝරි එක නෙවෙයි, Shadow අවුරුදු 50කට පස්සේ ඇහැරුණාම වෙන කතාව. ඉතින් ඔයාලා මේ Shadow කියන්නේ කවුද කියන එක දන්නේ නැත්නම් ඔයාලට සරලව පුළුවන් YouTube එකේ Shadow explaining art කියලා search කරලා මේ වීඩියෝ එක බලන්න. ඒකෙදි මම Shadowගේ සම්පූර්ණ කතාව සම්පූර්ණ ඔරිජිනල් ස්ටෝරි එකම කතා කරලා තියෙනවා. ඉතින් කැමති අයට ඒකත් බලන්න පුළුවන්. හරි කට්ටිය, එහෙනම් අපි පුරුදු විදියටම තවත් වැඩි කතා නැතුව කෙලින්ම අපේ කතාවට යමු. මේ කතාව පටන් ගන්නේ ටෝකියෝ වල තියෙන ප්‍රිසන් අයිලන්ඩ් එකේ. මේ දූපතේ තියෙන හිර කඳවුරේ තමයි ගන්න එකේ කට්ටිය ෂැඩෝව හිර කරගෙන ඉන්නේ. කොහොම හරි එක දවසක් මේ හිරගෙදර වැඩ කරන දෙන්නෙක් ෂැඩෝ අවුරුදු 50ක් තිස්සේ මෙතන නිදාගෙන හිටියා. එයාගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඩෝනට් එකක් කන ගමන් ෂැඩෝ ගැන කතා කර කර ඉද්දි අනිත් පැත්තෙන් ෂැඩෝට එයාගේ මරියාගේ වයලින් සද්දේ මතක් වෙනවා. ඒ වගේම ෂැඩෝට මතක් වෙනවා එයාගේ ජීවිතේ එයාට ලං වුණ එකම කෙනා එයාට නැති වුණ විදිය. ඉතින් ওই දේවල් මතක් වෙනවත් එක්ක ෂැඩෝ හાર્ට් බීට් එක වැඩි වෙන්න පටන් ගන්නවා. මෙතන ගාඩ් කරන අය දැනගන්නවා මොකද්ද දැන් වෙන්න යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී අවුරුදු 50ක් තිස්සේ නිදාගෙන හිටපු ෂැඩෝ ආයෙමත් අවදි වෙනවා. ඒත් එක්කම ෂැඩෝ මේ වෙසල් එක පාරින් කඩලා දානවා වගේම ඊට පස්සේ යා මේ හිරගෙදරින් පැනගෙන සිටි එක පැත්තට යන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට අවුරුදු 50ක් තිස්සේ හිර කරගෙන හිටපු ෂැඩෝගේ නිදහස් වීමත් එක්ක තමයි Sonic 3 මූවි එක පටන් ගන්නෙ. ඔය හැමදේම වෙන අතරේදී Sonic ඉන්නේ කැලේක. එයා Knuckles-උයි Tails-උයි එක්ක රේස් එකක් දුවන ගමන ඉන්නේ. හැබැයි රේස් එක අවසන් කරලා බලනකොට ඇත්තටම මේ ඉන්නේ Tails-උයි Knuckles-උයි නෙවෙයි. එතන තියෙන්නේ නිකම්ම ප්‍රොජෙක්ෂන් දෙකක්. ඊට පස්සේ Sonicට තේරෙනවා මොකක් හරි මෙතන වෙනවා කියලා. ඊට පස්සේ ආයෙම Sonic මේ තරගේ පටන් ගත්ත තැනටම යනවා. ඔන්න එතකොට Sonic දකින්නවා යාගේ යාළුවෝ සෙට් එකව වගේම happy birthday කියලා ගහලා තියෙන පෝස්ට් එකක්. ඉතින් අද වගේ දවසක තමයි Sonic පෘථුවියට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේ කට්ටිය Sonic වෙනුවෙන් සර්ප්‍රයිස් පාටි එකක් arrange කරලා තියෙනවා. ඉතින් ඕකට සර්ප්‍රයිස් කරන්න තමයි මේ කට්ටිය Sonic වාර විදියට රේස් එකක් යවලා තියෙන්නේ. කොහොම හරි Sonic මෙතනදී හුඟක් සතුටු වෙනවා. ඒ වගේම මෙයාලා හැමෝම Sonicට ස්තුති කරනවා. මොකද Sonic නොහිටි ඉන්න මෙයාලට කවදාවත් මේ විදියට එක පවුලක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. කොටින්ම Sonic නොහිටි ඉන්න Tails-උයි Knuckles-උයි පෘථුවියට එන්නේවත් නැහැ. ඉතින් Sonic නිසා තමයි මෙයාලාද මෙතන මේ විදියට සතුටින් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මෙයාලා මේ කැලේ ලස්සන පාටි එකක් දානවා. ඊළඟට ටිකක් හවස් වෙලා Tom Sonic එක කතා කර කර ඉන්නකොට මෙයාලා දෙන්නට හම්බ වෙනවා Sonicගේ පරණ ගුහාව. ඉතින් ඔයාලට මතක ඇති Sonic පෘථුවියට ආව මුල් කාලේ මෙතන තමයි ජීවත් වුනේ. මේ දෙන්න ගුහාවේ වටපිට බලබල ඉන්නකොට ටොම්ට හම්බ වෙනවා ලොන් ක්ලෝගේ චිත්‍රයක්. මේක Sonic පෘථුවියට ඇවිල්ලා පළවෙනි රෑ තමයි යා ආවේ කොහින්ද කියන එක මතකෙ හිටින්න මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඉතින් ওই චිත්‍රය දකින්නවත් එක්ක Sonicට ආයෙමත් ලොන් ක්ලෝව මතක් වෙනවා. එයා ටොම්ගෙන් අහනවා ලොන් ක්ලෝව මං ගැන ආඩම්බර වෙනව ඇතිද කියලා. ඊට පස්සේ ටොම් Sonicට කියනවා ඔයාට පුංචි කාලෙදිම ලොන් ක්ලෝව නැති වුණා. හැබැයි ඔයා කවදාවත් එහෙමයි කියලා දුක් වෙලා වැරදි තීරණ ගන්නේ නැතුව හදවතින් හිතලා බලලා හරි තීරණ ගත්තා. අපිව නරක කෙනෙක්ද හොඳ කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ අපි ගන්න තීරණ වලින්. ඉතින් Sonic ඔයා හැම වෙලාවෙම නැත්තම් බොහෝ දුරට හරි තීරණ ගත්තා. ඒ දේවලුයි ආව හොඳ කෙනෙක් කරන්න කියලා Tom Sonicට උත්තර දෙනවා. ඒ වගේම මෙතනදී අවසානයේ Sonic Tomට කියනවා ඔයා නැත්තම් මම මොනවද කරන්න කියලාවත් දන්නේ නැහැ. සමහර විට ඔයා හිටියේ නැත්තම් මම සම්පූර්ණයෙන්ම වෙනස් Hedgehog කෙනෙක් වෙන්න තිබ්බා කියලා. ඉතින් Sonic ඔය කතාව කියනවත් එක්ක ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ Shadowව. ඒ සීන් එක මාරම ලස්සනයි boys. Sonic කියපු කතාවත් එක්ක මේ සීන් එක මාර විදියට ගැලපෙනවා. මේ වෙනකොට Shadow ඉන්නේ ටෝකියෝ වල. යා මෙතන තියෙන බිල්බෝඩ් එකක් දැකලා තමයි යා ඉන්නේ 2024 කියන එක දැනගන්නේ. Shadow එතකොට මං අවුරුදු 50ක් තිස්සේ හිර වෙලා හිටියද කියලා කල්පනා කරනකොට ගන්න එකේ කට්ටිය මෙතනට එනවා. ගන්න එකේ කට්ටිය මෙතනට ඇවිල්ලා Shadowව වට කරගන්නවා. Shadow මෙයාලගෙන් අහනවා ඇයි ඔහෙලා මට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා. ඒක පාරටම Shadowගේ ඇස් දෙක දිලිසෙන්න පටන් ගන්නවා වගේම එතනින් ඔය සීන් එක ඉවර වෙනවා. ඊළඟට අපි ආයෙමත් යන්නේ Sonicගේ පැත්තට. මේ වෙනකොට මෙයාලා මාෂ්මෙලෝස් කන ගමන් රැයක් ගත කරන ගමනුයි ඉන්නේ. Knuckles ගින්දර වැඩි කරගෙන යාගේ මාෂ්මෙලෝ එක පුච්ච ගන්නවා. හැබැයි Tails ගින්දර ටෙම්ප් එක ඔය දේවල් ලස්සනට තියාගෙන මේ වැඩේ හරියට කරගන්නවා. කොහොම හරි මේ ෆැමිලි එක මේ යාළුවෝ සෙට් එක සාමකාමී රැයක් ගත කරන ගමන් ඉන්නකොට එක පාරටම මෙතනට හෙලිකොප්ටර් එකක් එනවා. ඉතින් මේ හෙලිකොප්ටර් එකේ එන්නේ ගන්න එකේ කට්ටිය. එයාලා මෙතනට ඇවිල්ලා ටෝකියෝ වල වෙන සිද්ධි ගැන මෙයාලට කියනවා වගේම එයාලා කියනවා කමාන්ඩර් වොල්ටර් Sonic ටීම් එක එක්කරගෙන එන්න කිව්වා කියලා. ඉතින් ඔය ටීම් Sonic කියන එක
ඇහුනට පස්සේ නකල්ස් අහනවා කවුද ඕකට නම දැම්මේ කියලා. හැබැයි සොනික් නම් ඒකට උඩින්ම කැමති. ඉතින් ඔය විදියට කමාන්ඩර් වෝල්ටර්ස්ගෙන් ආව රික්වෙස්ට් එක නිසා සොනික්, ටේල්ස් සහ නකල්ස් ටොම්ටයි මැඩීටයි යාලගේ හුරතලාටයි සමුදීලා ගන්න එකේ හෙලිකොප්ටර් එකේ නැගලා ටෝකියෝ වලට යන්න පිටත් වෙනවා. මෙයාලා රින් එකක් පාවිච්චි කරලා ඉක්මනින්ම ටෝකියෝ වලට එනවා. ඊට පස්සේ මෙයාලා කල්පනා කරනවා මේ නරක ඒලියන්ව අපි කොහෙන්ද හොයාගන්න කියලා. ඔන්න ඒත් එක්ක මෙයාලා දකිනවා සිටි එකේ එක පැත්තක ලොකු රතු පාට ෆයර්බෝල් එකක්. ඉතින් ඕක දකින්නවත් එක්ක යාලා තීරණය කරනවා එතනට පනින්න කලින් ටේල්ස් මෙයාලට දෙනවා කාටවත් කඩන්න බැරි ටයිටේනියම් හෑන්ඩ් කප් දෙකක්. හැබැයි නකල්ස් නම් කියන්නේ මට ඔයාගේ ඔය සෙල්ලම් බඩු වලින් වැඩක් නෑ කියලා. මොකද නකල්ස් කියන්නේ ග්‍රේට් බොරිය කෙනෙක්. ඊළඟට මෙයාලා යන්නේ අර ලොකු ෆයර්බෝල් එක ඇති වුණ තැනට. ඉතින් එතනට ගිහිල්ලා බලනකොට එතන සම්පූර්ණයෙන්ම වාහන ගොඩ නැගිලි ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. සොනික් මෙතන මොකද්ද වෙලා ඇත්තේ කියලා කල්පනා කර ඉන්නකොට එකපාරටම වාහනයක් මෙයාලගේ පැත්තට එනවා. හැබැයි නකල්ස්ට පුළුවන් වෙනවා ඔක අල්ලගන්න. ඔන්න ඊට පස්සේ තමයි මෙයාලට හම්බ වෙන්නේ ෂැඩෝව. ෂැඩෝව දැක්ක ගමන් මෙයාලා තුන්දෙනාම හොඳටම සර්ප්‍රයිස් වෙනවා. මොකද මේ ෂැඩෝ තනිකරම සොනික් වගේමයි. කලර් එකේ විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. සොනික් ලයිට් පාට, ෂැඩෝ ඩාර්ක් පාට. කොහොම හරි මෙතනදී සොනික් ෂැඩෝගෙන් අහනවා ඔයා කවුද? ඔයා ඇයි මං වගේ පේන්නේ කියලා. ඊට පස්සේ ෂැඩෝ කියනවා මම නෙමෙයි ඔයා වගේ පේන්නේ, ඔයා තමයි මං වගේ පේන්නේ කියලා. ඊට පස්සේ සොනික් මං ඔයාගෙනුත් ඒ ප්‍රශ්නේම අහන්නම් කියලා ඔයා කවුද? ඔයා ඇයි මං වගේ පේන්නේ කියලා ෂැඩෝගෙන් අහනවා. ඊට පස්සේ ෂැඩෝ කෙලිම සොනික්ට කියනවා මේක කාලේනාස්ති කිරීමක්, ඔයාලට කරදරයක් වෙන්න කලින් ඔයාලා මෙතනින් පිට වෙන්න කියලා. ඉතින් මේ සීන් එකේ මේ දෙන්න එක වගේ වුණාට ෂැඩෝගේ පර්සනැලිටි එක සහ සොනික්ගේ පර්සනැලිටි එක කොච්චර වෙනස්ද කියන එක මාර ලස්සනට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ සොනික් ෂැඩෝට කියනවා කලබල වෙන්න එපා යාළුවා, අපිට ඕනේ ඔයත් එක්ක මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න විතරයි කියලා. හැබැයි ෂැඩෝ කියනවා මම දැක්කා ඔයාලා ආවේ ගන්න එකේ හෙලිකොප්ටර් එකකින් කියලා. ඒ කියන්නේ ඔයාලත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ කියලා. මොකද ගන්න එක ෂැඩෝට කරපු දේවලුත් එක්ක ඊට වඩා ගන්න එක නිසා යාගේ මරියට වුණ දේවලුත් එක්ක ෂැඩෝ මේ ගන්න එකත් එක්ක ලොකු වෛරකින් ඉන්නේ. ඒක නිසා ෂැඩෝ ඔයාලත් එක්ක මට කතා කරන්න දෙයක් නැහැ කියලා මෙතනින් යන්න හදනවා. ඒත් එක්කම නකල්ස් සොනික් එපා කියාදිම ෂැඩෝට පන්ච් එකක් ගහන්න යනවා. හැබැයි නකල්ස්ට ෂැඩෝ හිටපු තැනට භාගයක්වත් ළඟට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ෂැඩෝ එක පාරටම නකල්ස් ළඟින් ටෙලිපෝට් වෙලා නකල්ස්ට ගහන්න පටන් ගන්නවා. හැබැයි නකල්ස් තියා මෙයාලා තුන්දෙනාම එකතු වෙලා ෂැඩෝට විරුද්ධව ෆයිට් කළත් මෙයාලට කිසිම chance එකක් හම්බ වෙන්නේ නැහැ. අවසානයේ ෂැඩෝ මේ හැමෝටම ඇටැක් කරලා ආයෙ මගේ පස්සෙන් එන්න එපා කියලා බයික් එකක නැගලා ගන්න එකකුත් අරගෙන මෙතනින් පිට වෙලා යනවා. හැබැයි සොනිකුත් වැඩේ අතාරින්නේ නැහැ. එයාත් ෂැඩෝගේ පිටිපස්සෙන්ම යනවා. අවසානයේ මෙයාලා යන්නේ ගොඩක් උස බිල්ඩිමකට. ඉතින් මෙතන වෙන සිද්ධිය තමයි අපිට ට්‍රේලර් එකේ බලා ගන්න පුළුවන් උනේ. සොනික් බිල්ඩිමේ පල්ලෙහා ඉඳන් උඩට පැනලා ෂැඩෝට ඇටැක් කරන්න හදනවා. ෂැඩෝ අහසේ ඉඳන් බිල්ඩිම පැත්තට ඇවිල්ලා සොනික්ට ඇටැක් කරන්න හදනවා. ඉතින් අවසානයේ මෙයාලා දෙන්නගේ පාරවල් දෙක එකට වැදෙනවත් එක්ක මෙතන ලොකු එනර්ජි බ්ලාස්ට් එකක් ඇති වෙනවා වගේම සම්පූර්ණ සිටි එකේම කරන්ට් එක නැති වෙලා යනවා. පොඩි වෙලාවකට පස්සේ අර බ්ලාස්ට් එක නිසා සිහිය නැති වෙලා හිටපු සොනික්ට සිහිය එනවා. ඔන්න එතකොට තමයි එයා දකින්නේ ෂැඩෝ එයාට හෑන්ඩ් කප් දාලා මෙතනින් පැනගෙන කියලා. ටික වෙලාවකට පස්සේ නකල්ස් සහ ටේල්ස් උත් මෙතනට එනවා. මෙයාලා සොනික්ව බේර ගන්නවා වගේම මෙයාලා තීරණය කරනවා කමාන්ඩර් වෝල්ටර්ස්ව හම්බ වෙලා මේ ඒලියන් මේ හෙඩ්ජෝක් ඇත්තටම කවුද කියන එක දැනගන්න. ඊට පස්සේ මෙයාලා තුන්දෙනා ෂොප් එකකට ගිහිල්ලා කමාන්ඩර් වෝල්ටර්ව හම්බ වෙනවා. ඔන්න ඔතනදී තමයි සොනික් මේ ෂැඩෝ ගැන දැනගන්නේ. කමාන්ඩර් සොනික්ට කියනවා සොනික් එයාගේ නම ෂැඩෝ. ඔයා පෘථිවියට ආවම ඔයාට පවුලක් හම්බුණා. ඔයාට යාළුවෝ හම්බුණා. හැබැයි ෂැඩෝට සිද්ධ වුණේ ඔයාට වෙච්ච දේවල් වල අනිත් පැත්ත. ෂැඩෝව මෙයාලට හම්බ වෙලා තියෙන්නේ අවුරුදු 50කට කලින් කඩන් වැටුණ උල්කාපාතකින්. මෙයාලා ඒක පරීක්ෂා කරද්දී දැනගන්නවා මේක නිකම්ම ගල් ගොඩක් විතරක් නෙවෙයි, මේක ඇතුලේ අල්ටිමේට් ලයිෆ් ෆෝම් එකක් තියෙනවා කියන එක. ඉතින් ඒ තමයි ෂැඩෝ. මෙයාලට ෂැඩෝව හම්බුණාට පස්සේ මෙයාලා ෂැඩෝගෙන් එක එක පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම මෙයාලා දැනගන්නවා ෂැඩෝ කොච්චර පවර්ෆුල්ද කියන එක. මෙයාලා හිතන්නේ ෂැඩෝගේ පවර් එක පාවිච්චි කරලා හියුමැනිටි එකේ මනුෂ්‍යත්වයේ ඊළඟ යුගයට පියවරක් තියන්න. හැබැයි මෙයාලා හිතපු විදියට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද ෂැඩෝ මෙයාලා හිතන් හිටියට වඩා ගොඩක්ම පවර්ෆුල්. ෂැඩෝගේ පවර් එක ගැන පරීක්ෂණ කරද්දී පවා මෙතන ගොඩක් අනතුරු සිද්ධ වෙනවා. කොහොම හරි අවසානයේ මෙයාලා තීරණය කරනවා ෂැඩෝ කියන්නේ පෘථුවියට ගොඩක් ලොකු තර්ජනයක් කියන එක. හැබැයි මෙයාලට ෂැඩෝව විනාශ කරලා දාන්න බෑ. මොකද ෂැඩෝ කියන්නේ ගොඩක්ම වටින කෙනෙක්. ඒ වගේම මෙයාලට ෂැඩෝව නිදහස් කරලා නිදහසේ යන්න දෙන්නත් බෑ. මොකද ඒක ගොඩක් භයානක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ලැබ් එකේ සිද්ධ වුණ ඇක්සිඩන්ට් උත් එක්ක මෙයාලා තීරණය කරනවා ප්‍රොජෙක්ට් එක නවත්තලා දාන්න. ලැබ් එකේ සිද්ධ වුණ අනතුරු නිසා මිනිස් ජීවිත බර ගාණක් නැති වෙනවා. ඒක නිසා ගන්න එක ෂැඩෝව වගේම මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොෆෙසර්වත් හිර කරලා දානවා. හැබැයි එදා ඉඳන් අවුරුදු 50කට පස්සේ අද වෙනකොට ෂැඩෝ කොහොම හරි විදියකින් නිදහස් වෙලා. ඉතින් ඔන්න ඔය සිද්ධිය තමයි කමාන්ඩර් සොනික්ට කියන්නේ. ඒ වගේම කමාන්ඩර්ත් ෂැඩෝව හිර කරද්දී එතන ඉඳලා තියෙනවා. ඒ අවුරුදු 50කට කලින්
ඉතින් කමාන්ඩ් එකේ තරුණ කාලේ. ඉතින් මේ සෙට් එක ෂැඩෝ කොහොමද පැනගත්තේ කවුද මේකට උදව් කරේ කියලා කතා කරන්න යනකොට මෙතනට ඩොක්ටර් රොබර්ට් නික්ගේ රොබෝල වගේක් ඇවිල්ලා ඇටැක් කරනවා. ඒ අතරේදී සම්පූර්ණයෙන්ම කළු පාට ඇඳගත්ත ඩයල් එකක් බයික් එක ඇවිල්ලා මේ රොබර්ට් නික්ගේ රොබෝලව නිෂ්ක්‍රීය කරලා දානවා. එහෙම කරලා එයා මේ ෂොප් එකෙන් යන්න යනවා. කොහොම හරි මේ උන ඇටැක් එක නිසා කමාන්ඩර්ට හුඟක් ඩැමේජ් වෙනවා. සොනික් කමාන්ඩර්ට මොකද උනේ කියලා බලන්න යනකොට කමාන්ඩර් සොනික්ට කියනවා සොනික් මට ඔයාව විතරයි විශ්වාස මේ තියෙන්නේ මේ ලෝකේ දැනට තියෙන පවර්ෆුල්ම වෙපන් එක. මේ කාඩ් එකෙන් තමයි ඒක ඇක්ටිවේට් වෙන්නේ. මේ වගේ තවත් කාඩ් එකක් තියෙනවා. ඔයා මේක පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරගන්න කියලා කමාන්ඩර් ඒ කාඩ් එක සොනික්ට දෙනවා. ඉතින් ඒත් එක්කම කමාන්ඩර් නිහඬ වෙනවා වගේම මෙතනට ගන්න එකේ කට්ටිය එනවා. හැබැයි ඒ වෙනකොටත් සොනික්ගේ සෙට් එක මෙතනින් පැනගෙන වගේම කමාන්ඩර්ට මැරෙන්න සිද්ධ වෙලා. ඒ වගේම මේ ලෝකේ එතෙක් මෙතෙක් හදපු පවර්ෆුල්ම වෙපන් එකට කමාන්ඩර් ළඟ තිබුණ කී එකක් නැති වෙලා ගිහිල්ලා. ඉතින් ඔය දේවලුත් එක්ක ගන්න එකේ කට්ටිය හිතනවා සොනික්ගේ සෙට් එක තමයි මේ දේවල් සිද්ධ කළේ කියලා. කොහොම හරි ඕකෙන් පස්සේ සොනික් ළඟ ටීම් එක අර බයික් එකේ ආව කළු පාට ඇඳගත්ත ඩයල් එක පස්සෙන් යනවා. සොනික් ලයාව හොයාගෙන අහනවා ඔයා කවුද කියලා. ඔන්න එතකොට තමයි අපි දකින්නේ මේ ඉන්නේ අපේ ඩොක්ටර් රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට්. එයාව දැක්ක ගමන් මේ තුන්දෙනාම කන්ෆියුස් වෙනවා. සොනික් මෙයාගෙන් අහනවා ඔයා මොකද්ද කරන්න කියලා. ඒ වගේම ටේල්ස් එයාගෙන් අහනවා ඔයා ඇයි ෂැඩෝව නිදහස් කළේ කියලා. හැබැයි එයා ෂැඩෝ කියලා කෙනෙක් ගැන දන්නේ නැහැ. එයා කියනවා ඔයා අපිව පැරද්දුවට පස්සේ ඉඳන් අපි කිසිම දෙයක් කළේ නැහැ කියලා. ඉතින් ඒක ඔප්පු කරලා පෙන්නන්න මෙයා මේ තුන්දෙනාව ඩොක්ටර් රොබර්ට් නික් ළඟට එක් කරගෙන යනවා. රොබර්ට් නික් මේ වෙනකොට ජීවත් වෙන්නේ වතුර ඇතුලේ තියෙන ලොකු කකුළු රොබෝ කෙනෙක්ගේ ඇතුලේ. සොනික් කලින් පාරේ ආව පරාද කළාට පස්සේ ඉඳන් එයා කිසිම දෙයක් කරන්නේ නැතුව පිස්සෙක් වගේ මේක ඇතුලේ ජීවත් වෙලා තියෙනවා. කොහොම හරි රොබර්ට් නික් සොනික්ගේ සෙට් එක මේ විදිහට දැක්ක ගමන් හොඳටම කලබල වෙනවා. ඒ වගේම රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට් මෙතනදී රොබර්ට් නික්ට කියනවා සර් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔයාගේ රොබෝලව කවුරු හරි පාලනය කරනවා කියලා. සොනික්ලත් මෙච්චර වෙලා හිතන් හිටියේ රොබර්ට් නික් කියලා තමයි. හැබැයි රොබර්ට් නික් නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඕක දැනගත්තට පස්සේ කවුද මගේ බබාලව පාලනය කරන්න කියලා ඒ රොබෝලට සිග්නල් එන ලොකේෂන් එක හොයාගන්නවා. ඉතින් ඒ ලොකේෂන් එක දැක්කහම ටේල්ස්ට හිතෙනවා මේ රොබෝලා යපු කෙනයි ෂැඩෝව නිදහස් කරපු කෙනයි එකම කෙනා වෙන්න ඇති කියලා. ඉතින් ඔය අදහසත් එක්ක මෙයාලා තීරණය කරනවා ඩොක්ටර් රොබර්ට් නික් එක්ක එකතු වෙලා මේ කවුද කියන එක හොයාගන්න. සොනික් රොබර්ට් නික්ට කියනවා රොබර්ට් නික් මේ අහන්න අපි දැන් ටීම් එකක් විදියට වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි රොබර්ට් නික් එක කන්ඩිෂන් එකක් තියෙනවා කියලා සොනික්ගෙන් ඉත්තෑකූරක් ඉල්ල ගන්නවා. ඔන්න ඊට පස්සේ තමයි අපේ ඇත්තම ඩොක්ටර් රොබර්ට් නික් ආයෙමත් කරලියට එන්නේ. අනිත් පැත්තෙන් ෂැඩෝ යනවා යා මරියත් එක්ක කාලය ගත කරපු පරණ ලැබ් එකට. ඉතින් මේ වෙනකොට මෙතන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඔක්කොම නටබුන් වෙලා ඉවරයි. ඔතනදී ෂැඩෝට මතක් වෙනවා යා මරියත් එක්ක ගෙවපු කාලය. හැමෝම ෂැඩෝ හුඟක් භයානක කෙනෙක් විදියට තර්ජනයක් විදියට දකිද්දි මරියා විතරයි යාව යාළුවෙක් විදියට දැක්කේ. එක දවසක් මරියා ෂැඩෝත් එක්ක අහසේ තරු දිහා බලන් ඉන්නකොට මරියා ෂැඩෝගෙන් අහනවා ඔයත් එහෙ ඉඳන් නේද ආවේ කියලා. ඊට පස්සේ ෂැඩෝ මන් දන්නේ නෑ මං කොහෙ ඉඳන්ද ආවේ කියලා. මන් දන්නේ නෑ මගේ ගෙදර කොහෙද තියෙන්නේ කියලාවත් කියලා මරියාට උත්තර දෙනවා. ඊට පස්සේ මරියා ෂැඩෝට කියනවා ෂැඩෝ මේක තමයි ඔයාගේ ගෙදර. පෘථුවිය තමයි ඔයාගේ ගෙදර කියලා. හැබැයි ෂැඩෝට ඒක තාමත් ප්‍රශ්නයක්. ෂැඩෝ මරියාට කියනවා සයන්ටිස්ට්ලා මන් දිහා බලන්නේ අමුතු භයානක කෙනෙක් විදියට. එයාලා මාව දකින්නේ තර්ජනයක් විදියට. ඇත්තටම මංවත් දන්නේ නෑ මං කවුද කියලා. මෙතනදී මරියා ෂැඩෝට කියනවා ෂැඩෝ ඔයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ පවර් එක නිසා නෙවෙයි. ඒක තීරණය කරන්නේ ඔයාගේ හදවත. ඔයාට කැමති වෙලාවක කැමති කෙනෙක් වෙන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් ඔයා ඔයාගේ හදවතෙන් අහලා බලන්න ඒකට ඔයා එකගද නැද්ද කියන එක. ඉතින් බොයිස් ඔයාලට ওই කතාව පොඩ්ඩක් අහලා පුරුදුයි වගේ නේද? ඔයාලට මතක ඇති ටොමුත් සොනික්ට ඔය කතාවමයි කිව්වේ. ඉතින් ඔතනදී සොනික් ටොම්ට කියපු දේම ෂැඩෝ මරියාට කියනවා. ඔයා හිටියේ නැත්තම් මොනවා කරන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. ඕක තමයි ෂැඩෝ එතනදී මරියාට කියන්නේ. ඉතින් කට්ටිය දැන් ඔයාලට තේරෙනවා ඇති සොනික් සහ ෂැඩෝ කියන එකම පාරේ යන්න හිටපු දෙන්න. ඇයි මේ විදියට වෙනස්ම පාරවල් දෙක යන්න හිතුවේ කියන එක. ඔයාලා නිකමට හිතලා බලන්න ෂැඩෝට වෙච්ච දේ සොනික්ට වුණා නම් සොනික් කොහොම රියැක්ට් කරයිද? ඉතින් ඒ කාරණෙත් නිකමට හිතලා බලන්න. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා සොනික් යා හිටපු ලැබ් එකට ගිහිල්ලා යා හිටපු වෙසල් එකට අත තියාගෙන කල්පනා කරන විදිය. ඔන්න ඔය වෙලාවේදී අලුත්ම කැරක්ටර් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ තමයි ප්‍රොජෙක්ට් ෂැඩෝ එක රන් කරපු ප්‍රොෆෙසර්. ඉතින් මේ වෙලාවේදී මෙයාගේ මූණ අපිට හරියටම පෙන්වන්නේ නැහැ. හැබැයි ෂැඩෝ ප්‍රොෆෙසර්ව එකපායිම අඳුර ගන්නවා වගේ එයා කියනවා මම දැනගෙන හිටියා ඔයා ගෙදර එනවා කියන එක කියලා. ඔය අතරේදී සොනික්ගේ ටීම් එක වගේම රොබර්ට් නික් එහෙමත් නැත්නම් එග්මන්ගේ සෙට් එකත් මෙතනට එනවා. මොකද එක්ස්මන්ගේ රොබෝලාගේ සිග්නල් එක ආවේ මේ ලැබ් එක ඇතුලෙන්. ඒක නිසා තමයි මෙයාලා මෙතනට එන්නේ. එග්මන් මේ ලැබ් එකේ දොරේ ඝනකම කියලා මේක කඩන්න ප්ලෑන් එකක් ගහන්න හදනවා. හැබැයි ඊට කලින් නකල්ස් මේ දොර ලේසියෙන්ම කඩලා දානවා. කොහොම හරි සොනික්ගේ ටීම් එක මේ ලැබ් එක ඇතුලට එනවත් එක්ක ෂැඩෝ මෙයාලා ආවා කියන එක දැනගන්නවා. හැබැයි ප්‍රොෆෙසර් ෂැඩෝට කියනවා කලබල වෙන්න එපා ෂැඩෝ අපි මෙයාලට වෝම් වෙල්කම් එකක්
හිතෙමු කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ සොනික්ගේ ටීම් එක මේ ලැබ් එකේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න තුන් පැත්තකට බෙදිලා යන විදිය. මේ සීන් එකේදී සිද්ධ වෙන ෆන්ම සිද්ධිය තමයි මේ ලැබ් එක ගොඩක් ගරා වැටිලා නිකන් හොල්මන් ඉන්න තැනක් වගේ. ඉතින් සොනික්ගේ කට්ටියගේ රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට් අහනවා ඔයාලා හොල්මන් වලට බයයිද කියලා. හැබැයි නකල්ස් කියන්නේ අපි ඔය කාටවත් බය නෑ කියලා. කොහොම හරි මෙයාලා තුන් දෙනා තුන් පැත්තකට බෙදිලා යනකොට මෙයාලට එක පාරටම ෂැඩෝව හම්බ වෙනවා. ඉතින් මේ කඩන් වැටිලා ගරා වැටිලා තියෙන හොල්මන් කළුවර ප්ලේස් එක පාරටම ෂැඩෝගේ මූණ දකින්නවත් එක්ක මේ හැමෝම බය වෙලා යනවා. ඉතින් ඒ සීන් එක මාරම අතල්. කොහොම හරි වැඩි වෙලාවක් යන කලින් ෂැඩෝ සොනික් ටේල්ස් නකල්ස් ඔය තුන් දෙනාවම අල්ල ගන්නවා. ඒ වගේම මේ සීන් එකේ තවත් ලස්සන සිද්ධියක් සිද්ධ වෙනවා. මෙයාලා තුන් පැත්තකට බෙදිලා යද්දි ටේල්ස් යන්නේ රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට් එක්ක. ඉතින් මෙයාලා ටෝච් එකක් ගහගෙන ඇවිදගෙන යනකොට රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට් ටේල්ස්ගෙන් අහනවා කොහොමද සොනික්ගේ ඇසිස්ටන්ට් වෙන එක හොඳයිද ඕෆ් තියනවද? ඒ වගේම බෙනිෆිට්ස් තියනවද කියලා. ඊට පස්සේ ටේල්ස් සිනා වෙලා කියනවා මම සොනික්ගේ ඇසිස්ටන්ට් නෙවෙයි අපි ටීම් එක. සොනික් තමයි ලීඩර්, නකල්ස් තමයි මසල් එක, ඒ වගේම මං තමයි ගැජට් ගායි. අපි හොඳම යාළුවා. හරියට ඔයයි රොබර්ට් නිකුයි වගේ කියලා. ඉතින් ඔය ටේල්ස්ගේ කතාව ඇහුනට පස්සේ රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට්නුත් ටිකක් hina වෙලා කියනවා ඔව් මමයි රොබර්ට් නිකුයිත් ඔයාලා වගේම හොඳම යාළුවෝ තමයි කියලා. හැබැයි ඇත්තටම එග්මන් මෙයාට ඒ විදියට යාළුවෙක් වගේ සලකනවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් මං කලින් කිව්වා වගේම වැඩි වෙලාවක් යන්න කලින් ෂැඩෝ මේ තුන් දෙනාව අල්ල ගන්නවා. ඉතුරු වෙන්නේ ඩොක්ටර් රොබර්ට් නික් විතරයි. ඩොක්ටර් රොබර්ට් නික් ටිකක් කලබල වෙලා කොහෙද මේ සොනික් කියලා හොයලා බලනකොට ඔන්න රොබර්ට් නික්ට අර ප්‍රොෆෙසර්ව හම්බ වෙනවා. මුලින්ම එග්මන් හිතන්නේ මෙයා නිකම් මෙයාගේ රොබෝලව හොරකම් කරපු හොරෙක් කියලා. හැබැයි ටික වෙලාවකින් මේ ප්‍රොෆෙසර් රොබර්ට් නික්ට තේරුම් කරලා දෙනවා යා තමයි යාගේ ග්‍රෑන්ඩ් ෆාදර් කියන එක. ඉතින් එග්මන්ට ඔය විදියට එයාගේ සීයාව හම්බුන එකෙන් එග්මන් හුඟක් සතුටු වෙනවා. මොකද එයාගේ ජීවිත කාලේ පුරාවට මෙයාට යාළුවෙක් ආදරය කරන්න කෙනෙක් පවුල කෙනෙක් ඔය කිසිම කෙනෙක් ඉඳලා නැහැ. එයා මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ තනියම. ඉතින් මෙතන වෙන සිද්ධිය හුඟක් ෆන් වුණත් ඇත්තටම රොබර්ට් නික් එයාගේ සීයාව දැකලා හුඟක් සතුටු වෙනවා. ඒ වගේම රොබර්ට් නික් එයාගේ සීයාව බදාගෙන අඬ අහනවා මගේ ජීවිත කාලේ පුරාවටම ඔයා කොහෙද හිටියේ කියලා. ඉතින් මෙයාත් ෂැඩෝ වගේම මෙච්චර කාලයක් රහසිගත හිරගෙදරක තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි මෙයාට පුළුවන් වෙලා තියෙනවා ගන්න එකට මේ ලෝකේ තියෙන බලවත්ම ආයුධය හදලා දීලා හිරෙන් නිදහස් වෙන්න. ඉතින් මේක තමයි අර කමාන්ඩර් වෝටර්ස් කියපු ආයුධය. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙයා හිරෙන් නිදහස් වෙලා ඊට පස්සේ මෙයා තමයි ෂැඩෝව අර විදියට බේරගෙන තියෙන්නේ. කොහොම හරි ඔන්න ඔය විදියට රොබර්ට් නික්ගේ CI රොබර්ට් නිකුයි දෙන්නම එකතු වෙනවා. දැන් මෙයාලා කරන්න යන්නේ වෙපන් එකේ කීස් දෙක හොයාගෙන ඒක පාවිච්චි කරලා ගන් එකේ හෙඩ්ක්වාටර්ස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. අඩුම ගානේ රොබර්ට් නික්ගේ CI රොබර්ට් නික්ට කියන්නේ එහෙම. ඊළඟ සීන් එකෙන් අපි යන්නේ සොනික් ළඟ පැත්තට. මේ වෙනකොට ෂැඩෝ සොනික් ළඟ සෙට් එකවම අල්ලගෙන යාලව බැඳලායි තියෙන්නේ. ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් රොබර්ට් නික් එයාගේ CIත් එක්ක මෙතනට එනවා. ඉතින් මේ දෙන්නව දැකලා සොනික් හොතටම කන්ෆියුස් වෙනවා දැන් එග්මන්ලා දෙන්නෙක් ඉන්නවද කියලා. කොහොම හරි මෙයාලා මෙතනදී සොනික්ගෙන් අර කමාන්ඩ් දුන්න කී එකත් අරගෙන මේ ලැබ් එක තියෙන ප්ලේස් එක විනාශ වෙන්න පොඩි කැචට් එකක් දාලා මෙතනින් යන්න හදනවා. ඔය වෙලාවේදී සොනික් ෂැඩෝට කියනවා ෂැඩෝ මේක කරන්න එපා මන් දන්නවා ඔයා වේදනාවෙන් ඉන්න කියලා. හැබැයි මේ වැඩේ කරන්න එපා කියලා. හැබැයි ෂැඩෝ සොනික්ට කියනවා යාලා මරියට කරපු වැඩේ නිසා මං අවුරුදු 50ක් තිස්සේ විඳෙව්වා. දැන් ඒකේ පලිය ගන්න වෙලාව ඇවිල්ලා කියලා මෙතනින් යන්න යනවා. ටික වෙලාවකින් අර පුංචි බෝලේ ලොකු බ්ලැක් හෝල් එකක් වෙනවා වගේම ඒක මේ මුළු ප්ලේස් එකම ගිල ගන්නවා. හැබැයි සොනික් ලගේ ටීම් එකට පුළුවන් වෙනවා මැජික් රින් එකක් පාවිච්චි කරලා මෙතනින් යාන්තමින් බේරෙන්න. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ ඩොක්ටර් රොබර්ට් නික්ගේ සීන් එකක්. මෙයාලා දැන් ලන්ඩන් වල තියෙන ගන් හෙඩ්ක්වාටර්ස් වලට ගිහිල්ලා මේකේ අනිත් කී එක අරගන්නයි යන්නේ. හැබැයි ඒකට යන වෙලාවෙද්දි ඩොක්ටර් රොබර්ට් නික්ගේ සීයා තීරණය කරනවා එයාගේ මුණුබුරත් එක්ක කාලය ගත කරන්න. ඉතින් ඕකෙන් ඩොක්ටර් රොබර්ට් නික්ට පුංචි කාලේ ලැබුණ නැති ගොඩක් එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. ඒ වගේම මේවා කරන්නේ VR එකකින්. සීයා රොබර්ට් නික්ට බයිසිකල් පදින්න උගන්වනවා, ක්‍රිස්මස් සමරනවා, යාලා විනෝද වෙනවා. අනිත් පැත්තෙන් ඔය ඔක්කොම දිහා ඩොක්ටර් රොබර්ට් නික්ගේ ඇසිස්ටන්ට් වෙන ඒජන්ට් ස්ටෝන් දුකෙන් බලාගෙන ඉන්නවා. ඩොක්ටර් රොබර්ට් නික්ගේ පැත්තේ ඔහම වෙන අතරේදී සොනික්ගේ පැත්තේ සොනික් යාලගේ ගෙදරට යනවා. ඒ කියන්නේ ටොම්ගේ මැඩීගේ ගෙදරට. සොනික් මෙයාලට රොබර්ට් නික් ගැන, ෂැඩෝ ගැන, ඊට පස්සේ යාලා අර ඇක්ටිවේට් කරන්න යන වෙපන් එක ගැන, ඒක තියෙන ගන් හෙඩ්ක්වාටර්ස් ගැන ඔය හැම දෙයක් ගැනම කියනවා. එහෙම කියලා මෙයාලා දැන් කරන්න යන්නේ ගන් හෙඩ්ක්වාටර්ස් වලට ගිහිල්ලා ඒකේ තියෙන කී එක අරගන්න එක. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ගන් හෙඩ්ක්වාටර්ස් වලට එලියෙන් ලොකු ෂීල්ඩ් එකක් තියෙනවා වගේම ඇතුළෙනුත් අර කී එකට යන්න තියෙන පාරේ ගොඩක් ලොකු ආරක්ෂාවක් යොදලා තියෙනවා. ඒක නිසා මෙයාලට මේක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙයාලා සෙට් එකම කල්පනා කරලා මේක ඇතුළට ගිහිල්ලා අර කී එක ගන්න ප්ලෑන් එකක් ගහනවා. ඉතින් මෙයාලගේ ප්ලෑන් එක තමයි ටොම්බයි මැඩීබයි ගන්න එකේ හෙඩ්ක්වාටර්ස් වල සර්වර් රූම් එකට යවලා ටේල්ස් දුන්න USB එකක් එකට ප්ලග් කරන එක. එතකොට ටේල්ස්ට පුළුවන් වෙනවා මේක වටේ තියෙන ෂීල්ඩ් එක පොඩි වෙලාවකට නවත්තලා දාන්න. ඊට පස්සේ සොනික් අර කී එක ගන්න හෙඩ්ක්වාටර්ස් වලට යනවා. ඒ වගේම නකල්ස් මොකක් හරි එමර්ජන්සි එකක් ආවොත් කියලා පිටට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි මෙයාලගේ ප්ලෑන් එක වෙන්නේ.
ඊළඟ දවසෙම මෙයාලා යාලගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. ටොම් සහ මැඩි පොඩි ගැජට් එකක් පාවිච්චි කරලා ගන් එකේ දෙන්නෙක් විදියට වෙස් වලාගෙන ගන් එකේ හෙඩ්ක්වාටර්ස් ඇතුළට යනවා වගේම යාලට පුළුවන් වෙනවා සර්වර් රූම් එකටත් රින්ග ගන්න. ඊට පස්සේ ටොම් ටේල්ස් දුන්න USB එක මේකට ප්ලග් කරනවා වගේම ටේස්ට පුළුවන් වෙනවා මේ වැඩේ කරගන්න. හැබැයි ප්‍රශ්නේ තමයි මෙතන තවත් USB එකක් තියෙනවා. ඒ තමයි ඩොක්ටර් රොබර්ට් නික්ගේ USB එක. ඉතින් ඒකේ තේරුම තමයි මෙයාලට කලින් ඩොක්ටර් රොබර්ට් නික් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා මේ ගන් එකේ හෙඩ්ක්වාටර්ස් ඇතුළට ඇවිල්ලා ඉන්න රොබර්ට් නිකුයි එයාගේ CI. මෙයාලා දෙන්න ටිකක් අමුතු විදිය සූට් එකක් ඇඳගෙනයි ඉන්නේ. මොකද අර කී එක අරගන්න යන ගමනේදී මෙයාලට ලේසර්ස් වගේක් හම්බ වෙනවා. ඉතින් ඒ ලේසර්ස් පරාවර්තනය වෙන සූට් එකක් තමයි මේක. මේක හදලා තියෙන්නේ අපේ ඩොක්ටර් රොබර්ට් නික්. ඉතින් රොබර්ට් නික්ගේ ඔය විශිෂ්ට නිර්මාණය නිසා මෙයාලට කිසිම කරදරයක් නැතුව අර ලේසර්ස් පාවිච්චි කරගෙන අර කී එක ළඟට යා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක යාලට ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ටේල්ස් මේකේ ෂීල්ඩ් එක ඩිඇක්ටිවේට් කරපු නිසා ඉක්මනින්ම සොනිකුත් මේ රොබර්ට් නික්ලා ඉන්න තැනට එනවා. ඉතින් සොනික්ව දැක්ක ගමන් මෙයාලා දෙන්න අර කී එක ගන්න දුවන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එකපාරටම මේ පොළවේ ග්‍රැවිටි එක වැඩි වෙලා යාලා දෙන්න පොළවට ඇලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සොනික් මේ දෙන්නට hina වෙවි යනකොට එයා උඩ පා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මේ පොළව සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ග්‍රැවිටි එක වැඩි කරන්න අඩු කරන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ විදියට සොනිකුයි රොබෝටික්කෝ දෙන්නෙකුයි මෙතනට කී එක ගන්න ආවට පස්සේ ගන්න කෙනෙක් මෙයාලා සෙට් එකව අල්ල ගන්නවා. සෙට් එකවම කියන්නේ සොනික්ගේ ටීම් එකේ නකල්ස් හැර අනිත් හැමෝවම. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් නකල්ස්ට මෙතනට ඇවිල්ලා මේ කට්ටියව බේර ගන්න පුළුවන් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි අර කී එක ගත්ත ඒජන්ට් මෙතනින් පිට වෙලා යනවා. ඒක නිසා ටොම් තීරණය කරනවා කමාන්ඩර් වෝටර්ස් විදියට වෙස්මාරු කරගෙන ගිහිල්ලා ඒ ගැජට් එක අරගන්න. ඉතින් ටොම් හිතපු විදියට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. අර ඒජන්ට් හිතන්නේ කමාන්ඩර් මැරිලා නෑ යාට පොඩ්ඩක් අසාධ්‍යයි විතරයි කියලා. කොහොම හරි ටොම් ඔය විදියට කී එක අරගෙන ඉන්න අතරේදී ෂැඩෝ මෙතනට එනවා. ඉතින් ෂැඩෝ දකින්නවා මෙතන කමාන්ඩර් විදියට වෙස් වලාගෙන ඉන්න ටොම්ව. ෂැඩෝ දන්නේ නෑනේ මේ ඉන්නේ ඇත්තටම කමාන්ඩර් නෙවෙයි කියලා. ඒක නිසා කමාන්ඩර් තමයි මේ ඉන්නේ කියලා හිතාගෙන ෂැඩෝ අපේ ටොම්ට දරුණු පංච් එකක් දෙනවා. ඕකෙන් ටොම්ට සිහි නැති වෙනවා වගේම එක පාරටම මෙතනට සොනික් එනවා. ඉතින් සොනික් දකින්නවා මේ විදියට බිම වැටිලා සිහි නැති වෙලා ඉන්න යාගේ යාළුවව. ඕක දැක්ක ගමන් අපේ සොනික් උගක් කලබල වෙලා දුක් වෙලා ටොම්ට කියනවා ටොම් මොකද මේ නැගිටින්න කියලා. හැබැයි ටොම්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ සොනික් ෂැඩෝගේ පැත්තට හැරිලා අහනවා මොකද්ද ඔයා කළේ කියලා. ඉතින් ඕක දැකලා ෂැඩෝට මතක් වෙනවා යා මරියා වෙනුවෙන් දුක් වුණ විදිය. හැබැයි ෂැඩෝ සොනික්ට ඒක තමයි මට කරන්න සිද්ධ වුණ දේ කියලා මෙතනින් අතුරුදහන් වෙලා යනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ඩොක්ටර් රොබර්ට් නික් සහ යාගේ සීයා අර වෙපන් එක ඇක්ටිවේට් කරන විදිය. ඉතින් මේ වෙපන් එක ස්පේස් ක්‍රාෆ්ට් එකක්. මෙයාලා දෙන්න කීස් දෙක දාලා මේක ඇක්ටිව් කරපු ගමන් මුහුදෙන් ලොකු ඩෝ එකක් ඕපන් වෙනවා වගේම මේ යා ක්‍රාෆ්ට් එකේ තිබ්බ ප්ලේස් එකෙන් එළියට ඇවිල්ලා ටිකෙන් ටික ස්පේස් එකට යන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතනදී ඩොක්ටර් රොබර්ට් නික්ගේ සීයා රොබර්ට් නික්ට අලුත් කිට් එකක් දෙනවා. ඉතින් මේක පොඩ්ඩක් අර අපි ක්ලාසික් සොනික් කාටුන් වල දැක්ක කිට් එක වගේමයි. කොහොම හරි මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ස්පේස් එකට යන ගමන් තියෙද්දි අනිත් පැත්තේ අපේ සොනික් ළඟ ටීම් එක ටොම්ව හොස්පිටල් එකට යවනවා. මොකද ෂැඩෝ කරපු වැඩේ නිසා මේ වෙනකොට ටොම්ට හුඟක්ම අමාරුයි. ඒ වගේම මෙතනදී සොනික්ට ඕන වෙනවා මේක දැම්මම ඉවරයක් කරලා දාන්න. ඒක නිසා සොනික් තීරණය කරනවා මෙච්චර කල් පාවිච්චි කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටිය මාස්ටර් එම්බරල්ඩ් එක පාවිච්චි කරන්න. හැබැයි නකල්ස් ඕකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. මොකද නකල්ස් මේ එම්බරල්ඩ් එක ආරක්ෂා කරන්න ඉන්න වොරිය කෙනෙක්. හැබැයි සොනික් තීරණය කරනවා ටොම් වෙනුවෙන් මේ හැමෝටම විරුද්ධ වෙලා මාස්ටර් එම්බරල්ඩ් එක පාවිච්චි කරන්න. සොනික් වේඩ්ගේ මාස්ටර් එම්බරල්ඩ් එක අරගෙන ඒක පාවිච්චි කරනවා. ඒ අතරේදී ලෝකේ පුරා තියෙන නිවුස් channel වලින් ගන්න එකෙන් ඩොක්ටර් රොබර්ට් නික් සහ යාගේ සීයා හයිජැක් කරපු අර ස්පේස් ක්‍රාෆ්ට් එකේ නිවුස් එක පෙන්වන්න පටන් ගන්නවා. කොහොම හරි වැඩි වෙලාවක් යන්න කලින් මේ ස්පේස් ක්‍රාෆ්ට් එකට ස්පේස් එකට ය아가න්න පුළුවන් වෙනවා. ඔන්න එතකොට තමයි අපි දකින්නේ මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ඇත්තටම මොන වගේද කියන එක. මේක ගොඩක්ම ක්ලාසික් සොනික් එකේ රොබර්ට් නික් පාවිච්චි කරපු යාගේ ආයුධ වලට සමානයි. ඒ වගේම මේකේ රොබර්ට් නික්ගේ ඇස් දෙක වගේම රැවුල් සෙට් එකත් මාර ලස්සනට තියෙනවා. කොහොම හරි අවසානට ඔන්න ඔය විදියට රොබර්ට් නික්ගේ සීයා මේ ස්පේස් ක්‍රාෆ්ට් එක අභ්‍යවකාශයට අරගෙන යනවා. දැන් තියෙන්නේ මේකේ වෙපන්ස් චාර්ජ් කරගන්න. හැබැයි මේ වෙලාවේදී පෘථුවිය දිහා බලන් ඉන්න ෂැඩෝ ප්‍රොෆෙසර්ගෙන් අහනවා මරියට ඕන උනේ ඇත්තටම මේකද කියලා. හැබැයි ප්‍රොෆෙසර් ෂැඩෝට කියනවා යාට ඕන උන දේ ගැන නෙවෙයි ෂැඩෝ යාලා අපෙන් ගත්ත දේවල් ගැන මතක තියාගන්න කියලා. ඔන්න එතකොට අපිට පෙන්නනවා ෂැඩෝට මරියාව නැති වුණ දවසේ කතාව. දවසක් ෂැඩෝ මරියත් එක්ක ඉන්නකොට ප්‍රොෆෙසර් මෙතනට ඇවිල්ලා අපි ඉක්මනට මෙතනින් පිට වෙන්න ඕන කියලා මරියාවයි ෂැඩෝවයි අරගෙන මේ ලැබ් එකෙන් පිට වෙන්න හදනවා. මොකද ගන්න එකේ කට්ටිය තීරණය කරනවා ෂැඩෝ කියන්නේ හියුමැනිටි එකට තර්ජනයක් කියලා. ඒක නිසා මේ ප්‍රොජෙක්ට් ෂැඩෝ එක කැන්සල් කරලා ෂැඩෝව හිර කරන්න තමයි මෙයාලා හදන්නේ. ඉතින් ඕක දැනගත්තට පස්සේ තමයි ප්‍රොෆෙසර් ෂැඩෝවත් ඒකගෙන මරියත් එක්ක මෙතනින් පැන ගන්න හදන්නේ. හැබැයි යාලට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ගන්න එකේ ඒජන්ට් කෙනෙක් කරපු වෙඩි තැබීමක් හින්දා මරියට මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මරියාගේ කතාව අවසාන වෙන්නේ.
වෙන්නේ. ඉතින් රොබර්ට්නික්ගේ සීයා කියපු විදියට එහෙමත් නැත්නම් ෂැඩෝගේ ප්‍රොෆෙසර් කියපු විදියට ගන් එක එයාලගෙන් ගත්ත දේවල් ගැන මතක් කරගත්තට පස්සේ ෂැඩෝ යනවා මේ වෙපන් එකට පවර් එක දෙන්න. ඉතින් ෂැඩෝගේ පවර් එකෙන් තමයි මේ වෙපන් එකේ කෝ එකට පවර් එක අරගන්නේ. ඊට පස්සේ තියෙන්නේ කෝ එකේ තියෙන පවර් එක පාවිච්චි කරලා මේකේ තියෙන වෙපන්ස් රීචාර්ජ් කරන්න. ෂැඩෝ මේ වෙපන් එකේ කෝ එකට පවර් එක දෙන අතරේදී ඩොක්ටර් රොබර්ට්නික්ගේ සීයා රොබර්ට්නික්ට කියනවා මේ එකතු කරගන්න පවර් එකෙන් අපිට පෘථුවිය වගේ කීප ගුණයක් විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් අපි මේ පවර් එක පාවිච්චි කරලා පෘථුවියට ෆයර් කරනවත් එක්ක පෘථුවියට කිලෝමීටර් ගානක් ඈතින් තියෙන දේවල් පවා අපිත් එක්කම වයිබ් වෙලා යාවි කියලා. ඉතින් ඕකෙන් තමයි රොබර්ට්නික් ෂොක් වෙලා යන්නේ. මොකද රොබර්ට්නික්ට මෙයා කියලා තිබ්බේ ගන් හෙඩ්ක්වාටර්ස් එක විතරක් විනාශ කරනවා කියලා. මේ විදියට මුළු ප්ලැනට් එකම විනාශ කරන කතාවක් රොබර්ට්නික්ගේ සීයාට කවදාවත් කියලා තිබ්බේ නැහැ. ඉතින් එකපාරක් ඩොක්ටර් රොබර්ට්නික්ගේ ඇසිස්ටන්ට් වුණ ඒජන්ට් ස්ටෝන් ෂැඩෝයි ප්‍රොෆෙසර්යි එකතු වෙලා එයාලට නොකියන මොකක් හරි දෙයක් ප්ලෑන් කරනවා කියන එක කියන්න try කළා. හැබැයි ඩොක්ටර් රොබර්ට්නික් හිතුවේ එයාව ගණන් ගන්න නැතුව දැන් එයා සීයාත් එක්ක ඉන්න නිසා ඊරිසියාවට කියන කතාවක් කියලා. ඒක නිසා රොබර්ට්නික් එයාගේ ඇසිස්ටන්ට් කියන කතාව ගණන් ගත්තේ නැහැ. හැබැයි ඔන්න දැන් රොබර්ට්නික්ට එයා කියන්න හදපු දේ තේරෙනවා. කොහොම හරි රොබර්ට්නික් එයාගේ සීයා මේ කරන්න හදන වැඩේට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ අපි පෘථුවිය විනාශ කරන්න ඕනේ නැහැ. අපි දෙන්නට එකතු වෙලා මේ පෘථුවිය කට්ටියව පාලනය කරන්න පුළුවන් කියලා. හැබැයි රොබර්ට්නික්ගේ සීයා රොබර්ට්නික්ට කියනවා මිනිස්සු කියන්නේ ෆේල් වුණ එක්ස්පෙරිමන්ට් එකක්. අපිට පෘථුවිය කවුරුත්ම ඉතුරු වෙලා නැහැ කියලා. මොකද රොබර්ට්නික් දිහා පවා පෘථුවියේ මිනිස්සු ගොඩක් අය බලන්නේ පිස්සෙක් විදියට. කොහොම හරි මෙයාලා දෙන්නගේ ඔය කන්වර්සේෂන් එක අතරේදී ෂැඩෝ යාගේ වැඩේ ඉවර කරලා මෙතනට එනවා. ඊට පස්සේ ප්‍රොෆෙසර් මේකේ වෙපන්ස් රීචාර්ජ් වෙන්න දානවා. ඉතින් ඒ කියන්නේ තවත් විනාඩි 10කින් පෘථුවිය ඇතුළු හැමදේම වයිප් වෙන්නයි යන්නේ. හැබැයි එකපාරටම මෙයාලා දකින්නවා නිකන් මිසයිල් එකක් වගේ දෙයක් මෙයාලගේ පැත්තට ඇදිලා එන විදිය. ඉතින් ඔය වෙන කවුරුත් නෙවෙයි සොනික්. සොනික් ෂැඩෝව අල්ලගෙන ෂැඩෝට කියනවා මේක දැම්ම නවත්තන්න ඕන කියලා. එහෙම කියලා සොනික් ෂැඩෝ එක ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සීන් ටික මාරම ලස්සනයි. හැබැයි මාස්ටර් එමරල්ඩ් එකේ පවර් එක ගත්තත් සොනික්ට ෂැඩෝට විරුද්ධව ලොකුවට ෆයිට් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ෂැඩෝගේ එක පාරකින් එමරල්ඩ් එකේ මැනික් හතම සොනික්ගෙන් එළියට විසි වෙනවා. ඉතින් ඒත් එක්කම සොනික් යනවා මේ මැනික් ටික අරගන්න. හැබැයි යාට ගන්න පුළුවන් වෙන්නේ භාගයයි. ඊතුරු මැනික් ටික අරගන්නේ ෂැඩෝ. ඉතින් දැන් සොනික්ට ෂැඩෝට විරුද්ධව කිසිම chance එකක් නැහැ. කොහොම වුණත් මේ වෙලාවේදී මේ දෙන්න අතරේ ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. ඒක දැනගදී ෂැඩෝ සොනික්ගෙන් අහනවා කෝයාගේ යාළුව මොන වගේ වීරයෙක්ද පලි ගැනීම වෙනුවෙන් තමන්ගේ යාළුවන්ව අතෑරලා දාන්න කියලා. ඒ වගේම මෙතනදී ෂැඩෝ මතක් කරනවා සොනික්ගේ අර විශේෂ යාළුවා වෙන ටොම්බ. ඉතින් ඕකත් එක්ක සොනික් යාගේ උපරිම පවර් එක පාවිච්චි කරලා ෂැඩෝට පන්ච් එකක් දෙනවා. ඕකෙන් ෂැඩෝ මේ ප්ලැනට් එකෙන් එහාටම විසි වෙලා යනවා වගේම මාස්ටර් එමරල්ඩ් එකේ මැනික් සෙට් එකත් ෂැඩෝගෙන් අයින් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී සොනික්ට ඕන තරම් chance එක තියෙනවා ෂැඩෝව විනාශ කරලා දාන්න. ෂැඩෝත් සොනික්ට කියනවා ඔයා දිනුවා ඔයාගේ පලිය අරගන්න කියලා. හැබැයි සොනික් ෂැඩෝට කියනවා මේ මම නෙමෙයි. මේ මගේ choice එක නෙමෙයි පලි ගැනීමක් ඇතුලේ කවදාවත් විනර් කෙනෙක් නෑ කියලා. ඒ වගේම සොනික් ෂැඩෝට පැහැදිලි කරලා දෙනවා අපි ආදරය කරන කෙනා නැති වුණත් ඒ ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න කියන එක. මොකද ෂැඩෝට වගේම සොනික්ටත් එයාගේ ලෝන් ක්ලෝව නැති වුණා. හැබැයි සොනික් හැමදාම මේ මතක එක්ක ජීවත් වෙනවා. ඒ වගේම මෙතනදී ෂැඩෝ දකින්නවා දියමන්ති වගේ පේන්න තිබ්බ තරු ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සන්රයිස් එක සිද්ධ වෙන විදිය. ඉතින් ඕකෙන් ෂැඩෝ තේරුම් ගන්නවා තරුවල ආලෝකය නැති වෙලා ගියත් තවත් ආලෝකයක් ඉතුරු වෙලා තියෙනවා කියන එක. ඔය අතරේදී මෙයාලා දෙන්න දකින්නවා අර ස්පේස් ක්‍රාෆ්ට් එක පෘථුවියට ෆයර් කරන්න සූදානම් වෙන විදිය. ඉතින් මෙතන වුණ සිද්ධිත් එක්ක ඕක දැක්කට පස්සේ ෂැඩෝට තේරෙනවා යා මේ කරේ ලොකු වරදක් කියන එක. හැබැයි ෂැඩෝ මේ වෙලාවේදී සොනික් එක එකතු වෙලා හරි choice එක ගන්නවා. ඒ කියන්නේ මෙයාලා දෙන්නම තීරණය කරනවා අර ස්පේස් ක්‍රාෆ්ට් එක නවත්තන්න. අනිත් පැත්තෙන් ස්පේස් ක්‍රාෆ්ට් එක ඇතුලේ ඉන්න ඩොක්ටර් රොබර්ට්නික් එයාගේ සීයාව නවත්තන්නයි හදන්නේ. හැබැයි යාට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එයා රොබර්ට්නික්ව ෂිප් එකෙන් එළියට දානවා. හැබැයි රොබර්ට්නික් ස්පේස් එකට යන්න කලින් නකල්ස් සහ ටේල්ස් ඇවිල්ලා ආව බේර ගන්නවා වගේම රොබර්ට්නික්ගේ සීයාට අර එනර්ජි බීම් එකේ වැදිලා මැරෙන්න සිද්ධ වෙනවා. ඊළඟට මෙයාලා හදන්නේ මේ වෙපන් එක නවත්තලා දාන්න. හැබැයි ඒකට පරක්කු වැඩි. හැබැයි මෙයාලට පුළුවන් මේක පෘථුවියට ෆයර් නොවෙන්න වෙන පැත්තකට හරවන්න. ඉතින් ඔය කාරණේ ඩොක්ටර් රොබර්ට්නික්ට තේරුම් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ ඩොක්ටර් රොබර්ට්නික් ටේල්ස් නකල්ස් මේ තුන්දෙනාම එකතු වෙලා කරන්න හදන්නේ මේ වෙපන් එක පෘථුවියෙන් පිටට හරවන්න හදන එක. ඒත් ඒක සම්පූර්ණ කරගන්න කලින් මේ වෙපන් එක ක්‍රියාත්මක වෙනවා. හැබැයි සොනික්ටයි ෂැඩෝටයි පුළුවන් වෙනවා මේ එනර්ජි බ්ලාස්ට් එක මෙයාලා මේක හරවනකම් අල්ලගෙන ඉන්න. කොහොම හරි අවසානෙට මෙයාලා මේ වෙපන් එක හරව ගන්නවා වගේම ඒකේ එනර්ජි බ්ලාස්ට් එක පෘථුවිය නොවැදී වෙනත් පැත්තකට යන්න පටන් ගන්නවා. ඉතින් ඕකෙන් මේ ෂිප් එක ඇතුලේ ඉන්න සෙට් එක හුඟක් සතුටු වෙනවා. හැබැයි අර එනර්ජි බ්ලාස්ට් එක නිසා හඳේ කෑල්ලකුත් නැති වෙනවා. මොකද ඒක යන්නේ හඳලගී. කොහොම හරි ඕකෙන් පස්සේ මෙයාලා දකින්නවා සොනික්ට සිහි නැති වෙලා යව පෘථුවියට කඩන් වැටෙන විදිය. ඒක නිසා ටේල්ස් නකල්ගේ මැජික් රින් එකක් කිල්ලගෙන යනවා සොනික්ව බේර ගන්න. හැබැයි බැඩි
දුරක් යන්න කලින් ටේස්ටත් හුස්ම ගන්න බැරුව එයත් සිහි නැති වෙලා යනවා. ඉතින් අවසානට නකල්ස් ඇවිල්ලා තමයි මෙයාලා දෙන්නවම බේරගන්නේ. අනිත් පැත්තෙන් ස්පේස් ක්‍රාෆ්ට් එක මේ වෙනකොට ස්පේස් ක්‍රාෆ්ට් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නයි යන්නේ. මේක ඇතුලේ මේ වෙනකොට ඉන්නේ ඩොක්ටර් රොබර්නික් සහ ෂැඩෝ විතරයි. ඩොක්ටර් රොබර්නික් ෂැඩෝට කියනවා අපිට දැන් කරන්න කිසිම දෙයක් නෑ මේක විනාශ වෙන්නයි යන්නේ කියලා. ඒ වගේම මේ ෂිප් එක විනාශ වීමෙන් ඇතිවෙන පවර් එක නිසා පෘථුවියටත් බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඕක දැනගත්තට පස්සේ ෂැඩෝ හැම දෙයක්ම අතෑරලා දාලා හිටපු ඩොක්ටර් රොබර්නික්ට කියනවා අපිට මේක පෘථුවිය ළඟ පිපිරෙන්න දීලා බලන් ඉන්න බෑ. අපි අවසාන වතාවට හරි දේ කරමු කියලා. ඉතින් රොබර්නිකුත් ඕකට එකග වෙනවා. ෂැඩෝ මේ ස්පේස් ක්‍රාෆ්ට් එක පෘථුවියෙන් ඈතට තල්ලු කරන් යනවා වගේම ඩොක්ටර් රොබර්නික් ෂැඩෝ මේක ඈතට අරගෙන යනකම් පුපුරන්න නොදී මේකේ කෝ එක ස්ටේබලයිස් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී අපේ ඩොක්ටර් රොබර්නික් පෘථුවියට යාගේ අවසාන ස්ට්‍රීම් එක බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඉතින් ඒකෙදි ඩොක්ටර් රොබර්නික් පෘථුවිය මිනිස්සුන්ට කියනවා මට පෘථුවිය පාලනය කරලා මැරෙන්න බැරි නම් මම පෘථුවිය බේරගෙන හරි මැරෙනවා කියලා. ඒ වගේම ඩොක්ටර් රොබර්නික් මෙතනදී ඒජන්ට් ස්ටෝන්වත් මතක් කරනවා වගේම එයාට ඔයා හොඳ යාළුවෙක් කියලා එයාගෙනුත් සමුගන්නවා. ඊළඟට ලොකු එනර්ජි බ්ලාස්ට් එකක් එක්ක මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ෂැඩෝ සහ ඩොක්ටර් රොබර්නික් එක්කම විනාශ වෙලා යනවා. ඒ වගේම සොනික් නකල්ස් ටේල්ස් තුන් දෙනා ෂැඩෝ සහ රොබර්නික් පෘථුවිය හැමෝවම බේරගන්න යාලව සැක්‍රිෆයිස් කරපු විදිය දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මේ සිද්ධි වෙලා ටික කාලයකට පස්සේ. මේ වෙනකොට හැම දෙයක්ම වගේ සාමාන්‍ය වෙලා. මෙයාලගේ පවුලේ හැමෝම එකට හැමෝම සතුටින් ඉන්නවා. ඒ වගේම අපි කතාවේ මුල දැක්ක විදියටම මෙයාලා ආයෙමත් සැරයක් කැලේට ඇවිල්ලා ඉන්නේ. සොනික් මෙතනදී මේ කට්ටියට කියනවා අපිට අන්ෆිනිෂ් බිස්නස් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ තමයි අපි කතාව මුලදී දැක්ක රේස් එක. ඒ රේස් එක බොරු එකක් වුණ නිසා මේ පාරේ යාලා ඇත්තම රේස් එකක් පටන් ගන්නවා. ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න ඔය රේස් එකත් එක්ක තමයි අපේ මේ සොනික් 3 මූවි එක ඉවර වෙන්නේ. හැබැයි ඉවරයි කියලා හිතුවට ෆයිනල් ක්‍රෙඩිට් සීන් එකේ අපිට තවත් අලුත් කැරක්ටර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තමයි හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඔන්න ඔය විදිහට තමයි අපේ රීකැප් එක ඉවර වෙන්නේ. ඉතින් ඕවරෝල් ගත්තාම මේක මාර ලස්සන මූවි එකක්. මං හිතනවා ෂැඩෝගේ කතාවට මෙයාලා මාර සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔයාලා හිතන දේත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මට මොනවා හරි මග ඇරුණා නම් වැරදුනා නම් අලුත් මොනවා හරි ඔයාලා දන්නවා නම් නිවුස් අප්ඩේට් ඊට පස්සේ රූමර්ස් ඔය හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට අනිත් අයටත් පුළුවන් කමෙන්ට් කියවලා ඔය දේවල් ගැන දැනුවත් වෙන්න. ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් විනෝද වුණා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා.